Mr. Chef Uncle. අද මේ අපි චිකන් ඇන් එග් සුප් එකක් හදන්නේ. මේකේ කිනා හදන එක එක ක්‍රම තියෙනවා. නමුත් අද මම ඔයාලට ලේසි පහසු ක්‍රමයකට ඉතාමත්ම ගුණදායක විදිහට ගොඩාක් දේවල් එකතු කරගන්න නැතුව කෘතිම රසකාරක කිසිම දෙයක් නැතුව ඉතාමත්ම පහසුවෙන් හදාගන්න පුළුවන් සුප් එකක් තමයි අද ඔයාලට මම හදලා පෙන්නන්නේ. ලෙඩෙක් බලන්න යන්න, එතකොට අසනීප කට්ටියට රැයට කෑම කන්න හොඳ නැති අයට ඉතාමත්ම හොඳ දෙයක්. ඉතින් ගොඩාක් වෙජිටබල් වර්ග එකතු කරගන්න නැතුව මම වෙජිටබල් වර්ග දෙකයි එකතු කරගන්නේ. ඔයාලා ලේසිම ලීස් දඬු කෑල්ලක්, ඒ වගේම කැරට් පොඩ්ඩක්, චිකන් ටිකක්, බිත්තර දෙකක් තමයි අපි මේකට ගන්න යන්නේ. ඊට පස්සේ මේකට වතුර දාලා අපි සාමාන්‍යයෙන් 7-8 දෙනෙකුට වගේ තමයි මෙතන අපි වතුර ටිකක් එකතු කරගන්නේ. අපි මේකට චිකන් ටික තැම්බෙන්න දාලා මේකෙම සුප් එක හදලා ගමු. චිකන් ටික දාගමු. ඊට පස්සේ දැන් චිකන් ටික තැම්බීගෙන එනකොට මේ වගේ අර චිකන් වල තියෙන අර ෆැට් ගතිය මේ උඩට පාවෙනවනේ. ඒ ටික අපි වෙනම හැන්දකින් පැත්තකට අයින් කරන්න ඕනේ. අර චිකන් අපි ස්ටොක් එකකින් අරන් දානකොට අපිට පිරිසිදු වතුර ටික තමයි හම්බ වෙන්නේ. එතකොට අපිට මේ ෆැට් එක හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තියෙන මේ චිකන් වල තියෙන තෙල් ගතිය. ඊට අපි මේකට කැරට් පොඩ්ඩක් එකතු කරගන්නවා. ඊට පස්සේ අර ලීස් දඬු වලින් අර දෙකට පල්ලලා කපාගත්ත ඒ තීරු ටිකක් මේකටම එකතු කරනවා. මෙන්න මේ වගේ. ඒකල මේක සාමාන්‍යයෙන් තැම්බෙන්න චුට්ටක් තියලා ඊට පස්සේ අපි ලුණු ජම්මිරිස් කුඩු චුට්ටක් ඒ ටික දාගමු. ලුණු කුඩු පොඩ්ඩක් මිරිස් කුඩු ඔයාලා පාවිච්චි කරන තරමට දාගන්න. මම චූට්ටක්ම තමයි දාන්නේ. මේ මොකද ගොඩක් සැරාපුවාම අර උගුර දන ගතිය එන හින්දා. ඊට පස්සේ අපි මේකට කෝන්ෆ්ලවර් චූට්ටක් දාලා මේක චූට්ටක් ටික් කරගමු. බිත්තර දාද්දි මෙන්න මේ වගේ හිමීට උඩින් දාන්න අර මේ ක්ලවුඩ්ස් වගේ හිටින්න. ඒක නිසා තමයි මේකට එග් ක්ලවුඩ් සුප් කියලා කියන්නේ. ඊට පස්සේ මේක පොඩ්ඩක් මෙහෙම හොඳට කවලම් කරලා ඉතාමත්ම ලස්සන රසවත් ගුණාත්මක සුප් එකක් මේක. ඔයාලා මිනිස්සුන්ට ලෙඩ දෙන්න ඕනේ නැහැ. අපි මේ රසයට හුරු වෙමු, ස්වභාවික ඇත්ත රසයට. එහෙනම් ඔයාලා හදලා බලලා මට කමෙන්ට් එකක් එවන්න අමතක. ගොඩක් කට්ටියගේ ඉල්ලීම මත තමයි මම මේ සුප් එක හැදුවේ. ඉතින් මේ ඔයාලත් මේක හදලා බලලා මට කමෙන්ට් එකක් එවන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි.